සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් දිල්ලි ප්ලාන්ට් නර්සරි විතර අදත් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ඉවත්තේ තියෙන ලස්සන පැලයක් ගැන. ඉතින් මේ තියෙන එයා. ඉතින් මෙයාගේ නම තමයි පිලෝඩෙන්ඩ්‍රොන් ලෙමන් ලයිම් කියලා මෙයා හඳුන්වනවා. ඉතින් මෙයා හරිම ලස්සන වර්ණවත් ශාකයක් නේ. ඉතින් මෙයාගේ පැල කොහොමද අපි හදාගන්නේ මේ වගේ ඔස්සට වැඩිච්ච පැලයක් කට් කරගන්න කොහොමද කියලා අපි අද බලමු. ඉතින් ඔයාලට පේන ඇති මේ පැලෙත් මේ මම කලින් කට් කරපු පැලයක් තමයි. ඉතින් එයාගේ මේ පේන ඇති අලුතෙන් දැල්ලක් හැදලා තිනවා. ඉතින් එයාගෙනුත් අපිට පැල දෙකක් විතර දැන් හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් මේ වගේ අපි තෝරගත්ත පැලේ ඔයාලට පේන ඇති පුරුකක් ගාවින් ඇත්තට මුල් හැදිලා තියෙනවා. ඉතින් ඒ වගේ තැනකින් තමයි අපි මේ කට් කරගන්න ඕනේ. ඉතින් අපිට ඉස්සර වෙලා මෙතනින් කට් කරගමු. ඉතින් ওই විදිහට කපාගත්ත කොටස අපි හිටව ගන්න තමයි යන්නේ. ඉතින් හිටව ගන්න ඉතින් මාධ්‍ය විදිහට ඔයාලට භාවිතා කරන්න පුළුවන්. කොම්පෝස්ට් පොහොර මත පිටිපස් වැලි, ඒ වගේම කොහොබත්, පොල්ලෙලි කැබලි වගේ දේවල් වලත් ඔයාලට මේක හිටව ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඉතින් මෙහෙම අපි ලබාගත්ත පැලේ මම අර ඔයාලට කැපුම් තලයේ දිලිනාශකයක් ආලේප කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අලු, අඟුරු, කහ ඒ වගේ ඕනම දෙයක් මේකට භාවිතා කරන්න පුළුවන්. මම අලු තමයි අද භාවිතා කරන්නේ. ඉතින් අලු වල මෙහෙම හොඳට මේ කැපුම් කෙලවල සීල් කරගෙන තමයි අපි හදන්න ඕනේ. නැත්තම් මේවා නරක් වෙන්න බලනවා. ඊට පස්සේ අපි මේ වගේ බඳුනක් තෝරගෙන මෙයාව තියලා අපි පස් මිශ්‍රණය දා ගන්නවා. ඉතින් ඔයාලට මේකට ඔයාලට හොයාගන්න පහසු මාධ්‍යයක් භාවිතා කරන්න හිතව ගන්න. එහෙම ගැටලුවක් නැහැ. හොඳින් ජලයේ බැස යන්න තමයි තියෙන එක තමයි ප්‍රධානම දේ වෙන්නේ. නැත්තම් මේ කොටස නරක් වෙන්න බලනවා ජලයේ රැඳුනොත්. ඉතින් ඒ නිසා මේ විදිහට හිටව ගන්න. ඉතින් මේ ක්‍රමයට ඔයාලට පැල ගොඩක් හදා ගන්න පුළුවන්. එක පැලයක් ඔයාලා ගාව තියෙනවා නම් ඉතින් ඔයාලට පෙන්නන්නම් මම එහෙම හදපු පැල මෙන්න මේ වගේ පැල ගොඩක් ඔයාලට හදා ගන්න පුළුවන්. මේ පේන ඔක්කොම මේ විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. ඉතින් ওই විදිහට ඔයාලත් උත්සාහ කරලා බලන්න. ලස්සන පැල ගොඩක් හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් ස්තුතියි අදත් මාත් එක්ක එකතු වෙලා හිටියට.